ඉතින් ආයිබෝන් යාළුවනේ අද අපි ආවා දවුර බඩු මොනාරි ගන්න ඇඳුම් ටිකක් එහෙම ගන්න ඕන තියෙනවා වගේ ඒවට මම දැන් වාහන පාගින් ඉන්නවා තාට යනවා මමත් ඉතින් මෙහි තියෙන විශේෂත්වය ලංකාවේ අය පිටරටවල වලින් මෙහි වැඩ කරන අයට ඇඳුම් සපත්තු කෑම බීම ඕනම දෙයක් ගන්න රත්තරන් බඩු දුරකථන ඒ වගේ දේවල් ගන්න හැම දෙයක්ම මොබයිල්ස් වලට ෆෝන් වලට එහෙම ගොඩක් shops තියෙනවා හොඳ ඒවා තියෙනවා අනිත් normal ඒවා අවුරුදු දැන් මම මෙහි අවුරුදු 10ක විතර කාලේ ඉඳලා මෙහෙට එනවා ඉතින් කියන්න ඕනේ මෙහි සිංහල කඩක් තියෙනවා ලංකාවේ අය කරන ඒ කඩවල ගත්තොත් කෑම කඩ තමයි ගොඩක් තියෙන්නේ කැන්ඩි කියලා තියෙනවා ඒ වගේ කැන්ඩි කඩේ ගොඩක් දුරට දැන් අවුරුදු කීපයක ඉඳලා කරනවා ඉස්සර අර ගොඩක් සෙනග හිටියා මේ සිංහල අය දැන් අර ප්‍රශ්නත් එක්ක ඩොලර් ප්‍රශ්න ඒවත් එක්ක ලංකාවේ ගියා ලංකාවට. ඉතින් දැන් ඩොලර් ප්‍රශ්න ගොඩක් දුරට ඉස්සදිලා තියෙනවා නමුත් ඒක අර හොඳ මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් මේක තියෙන්නේ ටිකක් කියන්නේ අපිට ලොකු ආදායමක් උපයා ගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. නමුත් දැන් ටික ටික යථා තත්ත්වයටපත් වෙමින් තියෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වෙට මෙහි. ඒ වගේම බඩුව වල ගත්තොත් සෑහෙන මිලක් තියෙනවා දැන් මේ ටිකේ අර ප්‍රශ්නත් එක්ක කරන ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට එයි. ඒතරම් හැමෝටම සිද්ධ වෙනවා මේ තියෙන අධික මිලට බඩු මිලදී ගන්න. ඉතින් තමයි මේ තත්ත්වෙ මෙහි සල්ලි වලට කියන්නේ ලීරා කියලා. ලීරා සල්ලි ගොඩක් දුරට මේ භාවිතා වෙනවා. ඒ ගන්න සල්ලි වල දෙපැත්ත එක පැත්තක ඉංග්‍රීසියෙන් සහ අනිත් පැත්තේ තියෙනවා අරබි. ඒකත් මම ඔයාලට වීඩියෝ එකකින් දාන්නම් මේ වීඩියෝ එකේම මෙහි සල්ලි මොනවද කියලා. ඒ වගේම මෙහි හැමතැනම ලංකාවේ වගේ නෙමෙයි හැමතැනම ඩොලර් පාවිච්චි වෙනවා. ඩොලර් ගොඩක් පාවිච්චි වෙනවා මෙහි. ඉතින් ලීරාට වඩා ඩොලර් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ලක්ෂ කොලේ වෙනකම් මෙහි ලොකුම ලීරා සල්ලි තියෙනවා. කාසි ගොඩක් දුරට භාවිතය අඩුයි. 500 කාසිය තියෙනවා. 10 කාසිය තිබුණා. ඉතින් ඒවා දැන් භාවිතේ නැති තරම්. ඉතින් ඕක තමයි දවුර තත්ත්වය. ඉතින් අපි දවුර පොඩ්ඩක් ඇවිදලා බලමු. මම එනම් ඔයාලා එක්කගෙන යන්නම් දවුර. මේ කඩවල මොනවද තියෙන්නේ මොන වගේද දවුර කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ ඔයාලා මේ දකින්නේ දවුර. ඉතින් මේ දවුරවල අපිට මොන කරන ඕනම දෙයක් මිලදී ගන්න තියෙනවා. ඒ කියන්නේ ඇඳුම්, සපත්තු, ආහාර වර්ග, රත්තරන් බඩු, මොබයිල් ෆෝන්ස් ඕනම දෙයක් තියෙනවා. මේ දවස්වල නත්තල්ට ලෑස්ති වෙනින්ද නත්තල් බඩුත් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තමයි බිග් සෙල් කියන සාපු සංකීර්ණය. මේකේ තියෙනවා ඕනම දෙයක් මිලදී ගැනීම හැකියාව, ගෘහ උපකරණ, කුස්සිය වලට කියන්නේ කිචන් එකට අවශ්‍ය කරන උපකරණ ඒ හැමදේම තියෙනවා. ඇඳුම් තියෙනවා, සපත්තු තියෙනවා. ඕන දෙයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. විශාල සාපු සංකීර්ණය. අපි දැන් අවුරුදු 10ක විතර කාලේ ඉඳලා මේ ස්ථානයෙන් බඩු මිලදී ගන්නවා. ඉතින් මේ තියෙන්නේත් මේ මාර්ගෙම මේ තියෙන තවත් කඩ සාපු ප්‍රමාණයක්. ඉතින් මේ සපත්තු ඒ වගේ දේවල් මේ මෙතන තියෙනවා මේ බේකරියක්. මේ බේකරියේ කොබස් කියන්නේ මේ රොටි ඒ වගේ පැන් රස කෑම වර්ග ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. අපිත් මිලදී ගත්තා එතනින්. මෙතන තියෙන මේ ලංකාවේ කඩයක්. ඒක ඇතුළට ගියාම ලංකාවේ ආහාර වර්ග වලට අවශ්‍ය කරන දේවල් වියලි ආහාර වර්ග අපිට එතනින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මේ කඩෙන් පිටත මේ තියෙන්නේ එළවලු කඩ. මේ එළවලු කඩ දාගෙන ඉන්නේ පාරායින දිගේ. ඒගොල්ලෝ මේ බංග්ලාදේශ ජාතිකයෝ. ඒ යාලෙන් තමයි අපි එළවලු මිලදී ගන්නෙ. ලංකාවේ තියෙන ඕනම එළවලුවක් ඒගොල්ලෝ ගාව තියෙනවා.
දැන් මේ ඔයාලා දකින්නේ තවත් කඩ සාප්පු කුඩා කඩ සාප්පු. මේවා මේ මාර්ගෙ දෙපස තියෙන කඩ සාප්පු. මේවෙන් තමයි ගොඩක් අය බඩු මිලදී ගන්න. මොකද පිටකොටුවේ ගියාම අපි මිලදී ගන්න විදිහට තමයි මේ තැන්වල බඩු ගන්න තියෙන්නේ අපිට. ඉතින් පිටකොටුවට වඩා බෝදුරට බඩු හොඳයි සමහර තැන්වල. සමහර තැන්වල නම් චයිනීස් බඩු ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් විදේශ රටවලින් වැඩට ඇවිල්ලා ඉන්න හැමෝම ඒ බඩු ගාම විදී ගන්න මේ සාප්පුවට තමයි එන්නේ. මේ රත්තරන් බඩු කඩයක් තමයි දැන් ඔයාලා දකින්නේ. ඉතින් පිලිපීන ජාතිකයෝ, බංගලාදේශ ජාතිකයෝ, එතකොට ඉතියෝපියන් ජාතිකයෝ, ඒ වගේ තව අපි දන්න නොදන්න තව රටවල් කිහිපයකමයි මෙහි වැඩට ආපු අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඊපදාසේ ඇවිල්ලා මේ දවර කියන මේ සිටි එකේ ඒගොල්ලෝ මේ එයාලගේ යාළු මිත්‍රයෝ හම්බ වෙනවා, කෑම ගන්න කනවා, ඒ වගේ කතා බහ කරලා ඒගොල්ලෝ විනෝද වෙලා හොඳට ගෙවල් වලට යනවා, වැඩ කරන තැන් වලට යනවා. ඒ වල මේ දකින්නේ මාළු කඩයක්. මේ ඇත්ත මේ ෂොප් එකේ මාළු එළිය දාගෙන ඉන්නවා ෆ්‍රිජ් එකේ. එතෙන් තමයි අපි මාළු ගන්නෙ. ඉතින් ලංකාවේ තරම් නම් මාළු නැහැ. දැන් මේ වල දකින්නේ අර්ගීලේ කියලා දුම්වරණ එකක් වගේ තේනවා නේගොල්ලෝ උරණ එක. ඒකේ අර උඩින්ම තියලා තියෙන අඟුරු කෑලි භාගයක්, පිච්චෙන අඟුරු කෑලි භාගයක්, ඒ වගේම යටම තියෙන විදුරු බෝතලයක වගේ ලික්විඩ් එකක්. ඒක තමයි රසකාරකේ තියෙන්නේ. දුම් කළ නෙමෙයි ඒක උරන්නේ ඒගොල්ලෝ. ඒ රසකාරකේ තමයි උරන්නේ. හරිම සුවඳයි, ඒ වගේම රසත් ඇති කියලා හිතනවා. මම නම් දුම් උරලා නෑ, මම දුම් උරන්නේ නැති කෙනෙක් හින්දා. දැන් ඔයාලා මේ දකින්නේ කැන්ඩි කඩ. ඉතින් කැන්ඩි කඩෙන් ඔන්න අපි කෑම ගත්තා පාර්සල් 3ක්. මේවත් ඔයාලට පෙන්නන්න. ඉතින් උදේ දවල් රෑ කෑම මෙතනින් ගන්න පුළුවන්. ලංකාවේ කෑම ඔක්කොම ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ, ඔයාලටත් බලන්න දවර අපි ගිහිල්ලා ගෙන ආපු එළවලු තියෙනවා. බඩු වට්ටක්ක තියෙනවා, කරවිල, රාබු, ඔයාලා දන්නවා මේ මිරිස් ඒව ගෙන ආවා. එතකොට අපිට කරපිංච උනේ අපි ගෙන ආවා. කරපිංචක් ගෙන ආවා පැකට් දෙකක්. ඊට පස්සේ අපි තව පරාට ටිකක් ගත්තා. පරාට තියෙනවා. ඒවට පොඩිත් අපිට හම්බෙලා තියෙනවා. ජූස් දීලා තියෙන පැකට් 3ක. ඊට පස්සේ අපි ගත්තා තව ලැවරියා. මෙතන තියෙනවා එළවලු රොටි තියෙනවා, ෆිෂ් රෝල් තියෙනවා. මෙතන තියෙනවා වඩේ තියෙනවා, උළුඳු වඩේ තියෙනවා. මෙතන තියෙනවා සැමන්. අපිට මේවා තමයි ප්ලාසා කියන වර්ගේ තමයි තියෙන්නේ. අපි අසමෝදන එකක් ගත්තා බොන්න. අමතරව ස්පන්ජ් ගත්තා, චොක්ලට් එක, අනිත් එක ගත්තා සාමාන්‍ය එක. මෙතන අපි අරන් තියන්නේ ලංකාවේ රෝස් පාන් විදිහට හදලා තියෙන එක. තලයට එහෙම දාලා හොඳට හදලා තියෙනවා. තියාලෝනේ අද ওই ටික තමයි අපි ගෙන ආවේ. ලංකාවේ තියෙන එළවලුම ගන්න තියෙනවා. මම කලින් වීඩියෝ ගත්ත ඔයාලට ලංකාවේ එළවලු ගැන මේ ලැබෙන එළවලු ගැන මම ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් යාළුවනේ මෙතන එළවලු ටිකට අපිට ඩොලර් 10ක් විතර ගේන් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 3000ක් විතර ගේන් තියෙනවා. එතකොට මෙන්න මේ කෑම ටිකයි මේ ටිකයි ලංකාවෙන් අපි රයිස් ගෙනාවා, මේ බත් කෑම ගෙනාවා පාර්සල් 3ක් විතර. ඒ ටිකට ඔක්කොම ඩොලර් 20ක් විතර අපිට ගියා. අනිත් ඒවලුත් ඔක්කොම එකතුව ගත්තොත් ඩොලර් 50කට ආසන්න මුදලක් අපිට මේ කෑම ටිකට මෙහි ගින් තියෙනවා. එතකොට ලංකාවේ සල්ලි වලින් 12000යි 15000ක් විතර, ලංකාවේ සල්ලි වලින් 15000ක විතර වියදමක් මේ ටිකට වෙලා තිනවා ලෙබනන් වල. ඔන්න යාළුවනේ අපි දවුර ගිහිල්ලා ලංකාවේ කඩින් කෑම ගෙනාවා. ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, සුදුපත් තියෙනවා,
ඔන්න ඉතින් යාළුවනේ මම ඔයාලට පොරොන්දු වුණා ලෙබනන් වල සල්ලි මේ වීඩියෝ එකට එකතු කරලා ඔයාලට පෙන්නනවා කියලා. ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ ලෙබනන් වල කුඩාම නෝට්ටුව. මේක 10 කොලයක්. මේක දැන් ගොඩාක් මඩුවෙන් පාවිච්චි වෙන්නේ. මේ පැත්තේ තියෙන අරාබි භාෂාවෙන්, මේ පැත්තේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ඊළඟ තියෙන නෝට්ටුව තමයි 5000 නෝට්ටුව. ඒකත් ඒ විදිහම තමයි දෙපැත්තම අරාබි සහ ඉංග්‍රීසි තියෙනවා. ඉතින් මේ නෝට්ටුවත් මෙහි භාවිතා වෙන නෝට්ටුවක්. ඊළඟට තියෙනවා 10000 නෝට්ටුව. මේ 10000 නෝට්ටුවේ අර විදිහම තමයි. ඉතින් ඒක අපිට එදින බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ 20000 නෝට්ටුව. 20000 නෝට්ටුවත් අර විදිහම තමයි. දෙපැත්තම තියෙනවා භාෂා දෙකෙන්ම. ඒ වගේම ඊළඟට තියෙන්නේ නෝට්ටුව තමයි 50000 නෝට්ටුව. දැන් මේ 50000 නෝට්ටුව මෙහි භාවිතා වෙනවා. ඉතින් ලොකු වටිනාකමක් තිබුණා මේ 50000 නෝට්ටුවට ඉස්සර. ඊළඟට තියෙන්නේ ලක්ෂ කොලේ. මේ ලක්ෂ කොලේ තමයි මෙහි තියෙන ලොකුම මුදල් නෝට්ටුව. ඉතින් ලෙබනීස් ලීරා කියන එක තමයි මේ මුදල් ඒකක. එහෙම නැත්නම් ලෙබනීස් පවුන්ඩ් කියලා කියනවා ඒගොල්ලෝ. ඉතින් මේ මුදල් එකේ තමයි ඒගොල්ලෝ භාවිත කරන්නේ. ඉතින් ඉස්සර අපි මේ ලෙබනන් වලට මුල් කාලේ මෙන්න මේ කොළ දෙක එකතු වුණාම 1,50,000 වලට පේනවා. 1,50,000. මේ මුදලට අපිට ඩොලර් 100ක් මිලදී ගැනීම හරි ඒකේ ඩොලර් 100 වටිනාකම තමයි 1,50,000. නමුත් දැන් අද වෙනකොට ඩොලර් 100 අපිට මාරු කරනවා නම් අපිට ලැබෙන්නේ ලක්ෂ කොළ 89ක් වගේ තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මිලියන් 8.9ක් වගේ ඒ මුදලක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒ තරමට ලංකාවේ වගේ මේ රටෙත් ඩොලර් 1ක් ඇති වුණා. ලංකාවේ කාලෙම තමයි ඒක සිද්ධ වුණේ. ඉතින් ඒ විවිධ ආක්‍රමණිකතා නිසා ලංකාවේ වගේම මෙහෙත් ඒ ගැටලු ඇති වුණා. දැන් ඉතින් විශාල වශයෙන් මුදල් වැය වෙනවා බඩු වාහන මිලදී ගන්නකොට. ඒ නිසා අපි විදේශීය රටවලින් ඇවිල්ලා සේවය කරන අයට ඒකෙන් ලොකු පහරක් ලැබිලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ තත්ත්වයේ මුදල් ඒකකේ. එහෙනම් යාළුවනේ ඔන්න අදට දවරා වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා නරඹුවට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක all කරලා මගේ වීඩියෝ එක සමග ඉදිරි වීඩියෝ සමගත් එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් සුබ දවසක්.